ඉතින් එකම මට මතකයි ඒක කියන්නේ ඒ කාලෙත් ලේක් හවුස් පත්‍ර පෞද්ගලික අයිතිය තිබුණේ. නමුත් ලේක් හවුස් පත්‍ර හමුදාට විරුද්ධව ලිව්වා. දිග ලිපියක් ලිව්වා මේ ඇකඩමික් ඒ කියන්නේ ඉරියවලට පක්ෂව ලිව්වේ. ඇකඩමික් ෆ්‍රීඩම් ගැන අඬන මේ හාමුදුරුවෝ යන්නේ ඊටත් වඩා ඇකඩමික් ෆ්‍රීඩම් නැති සෝබෝන් විශ්වවිද්‍යාලයට කියලා. ඒක බොරුවක් ඒක. මොකද දිග ලිපියක් ලිව්වා. ශිෂ්‍ය සංගමයේ රැස්සිං වල කතා කරනකොට කියපු එකක් තමයි රාහුල හාමුදුරුවෝ උපසම්පදායලා නැහැ. ඒ නිසා මෙයා උපකොළේ පුතු වුණාට මම දැන් මෙතන ඉන්නවනම් මට එහෙල වඳින්න ඕනේ කියලා. ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. එයා උපසම්පදා වුණේ මං හිතන්නේ වයස 60 ගානක්. වේව වෙන්නේ නැති. උපසම්පදා වල යාලා නිසා මෙයා තාම සංවේර නමක්. මම උපසම්පදාලා ඉන්නේ. මම ඒකට ජේෂ්ඨයි. ඒ නිසා මේ හාමුදුරුවෝ දැන් එහෙල මට වඳින්න ඕනේ කියලා. මොකක් හාමුදුරුවෝ රැස්සිං වල ඒක කීප කතාවක් ඒක. ඒක ඇත්ත වෙන්නේ තියෙන. ඇත්ත. උපසම්පදා වුණේ නැහැ. මොකද ඔය මොකක් හරි හේතුවක් නේද? කුල කතන්දරේ. කෝට්ටේ පාර්ශවයේනේ. කෝට්ටේ පාර්ශවය. ඉතින් කෝට්ටේ පාර්ශවයේ කුලියක් නැහැනේ. ඒකේ ගුරුගම අයනේ. ඔව්. ආරුයි ගුරුගම. ඔව්. නමුත් මේකට අනිත් කුලවල අය නොගන්නවට විරුද්ධවයි. හරි ඒක මේ දැන් අපිට ඇම්බෙඩ්කාගේ වගේ ඉන්දියාවේ ඇම්බෙඩ්කා වගේ ડોક્ટર ඇම්බෙඩ්කා සටන් කළා වගේ අයිතිය යුක්ති විනය කරපු සටනක් ඒක. යුක්තිය විනය. ඒ කියන්නේ දැන් හිටපු ශිෂ්‍ය හාමුදුරුවෝ ඒගොල්ලෝ දැන් කිව්වේ අපි මෙයාට වඩා ජේෂ්ඨයි. මට අපිට එහෙල මෙයා වඳින්න ඕන අපි දැකපු ගම. එහෙමයි කිව්වේ. හෙට ගණන්. වෙන්නේ හෙට ගණන් කියන්නේ 69ට පස්සේදී කියලා බලන්න. වෙන්න පුළුවන්. ඔය සිද්ධිත් එක්ක සමහර වෙලට හිතන්නේ මේක අවශ්‍යයි කියලා. ඒ වෙනකම් උපසම්පදා වෙන්නේ නැහැ. නෑ ඔය සිද්ධිය නිසා උපසම්පදා වුණා නෙමෙයි. නමුත් පසු කාලයක හාමුදුරන්ට හිතෙන්නේ නැති මේ දැන් හාමුදුර ජේෂ්ඨ හාමුදුරනමන්නේ. කියන්නේ 1940 ගණන් වලත් මම හිතන්නේ බටර් පොල්ලෙන් ගහලා පොලිසිය ගහලා කඳුළු ගෑස් ගහලා මෙයා කළා කියලා. ඒතර එන්නම් පෙරරත් රැස්වීමක නුගේවර තිබුණ රැස්වීමක්. ඒ එන්නම් පෙරලාගේ රැස්වීමක් වෙන අපි ඒකටත් ගියා. අපි ඒක රැඳගෙන යනවනේ. ඒකෙදි කිව්වේ එහෙමයි මේ රාහුල හාමුදුරුවෝ දන්නවා බැටන් පොල්ලේ රස. දැනගන්න කෙනා ඇයි මේ බැටන් පොල්ල පොලිසිය වල ශිෂ්‍යයින්ට පහර දෙන්නේ කියලා හිටන් ගියත් කිව්වේ එන්නම් පෙරත් ඒ කතාව. මේ වෙලාව වෙනකොට එන්නම් පෙරේලා ශිෂ්‍යයන් සම්පතනේ හාමුදුරුවෝ අනිත් පැත්තේ. නමුත් හාමුදුරුවෝ කිව්වේ මේක හාමුදුරුවෝ කිව්වේ ළමයිනේ දැන් හාමුදුරුවෝ තමයි තේරෙන්නේ නැති එන්නම් පෙරේලාගේ දේශපාලනය කියන්නේ එයා අතකොලුවක් වෙනවනේ. එයා නායකයෙක් නෙවෙයිනේ. ඒකයි යා කිව්වේ. එයා කිව්වේ නායකයෙක් වීම නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ නායක වෙන්න ඕන. කාගේ අතකොල වෙන්න එපා කියලා ඉන්න. බලලත් වෙන්න එපා කියලා. ඉතින් ඇත්තරම ඒ විද්‍යෝදේශ විද්‍යාලයේ ශිෂ්‍ය ස්ට්‍රයික් එක කරනකොට පස්සේ අනිත් විද්‍යාල ළමයිනුත් කෙලින්ම ආවපත්. අනිත් ඔක්කොම මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවෝ විද්‍යෝදේශ විද්‍යාලයේ උපකුලෝතුමා වශයෙන් වැඩබාර ගන්න අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ තිබුණේ කඩයිම අවස්ථාවක්. ඒවකට තිබුණේ විශ්වවිද්‍යාල 3යි විද්‍යෝදේශ විශ්වවිද්‍යාලයයි විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයයි පෙරදින විශ්වවිද්‍යාලයයි පමණයි. ඒතර මේ විශ්වවිද්‍යාල තුනම පිටවා තිබුණේ මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කටයුතු කරගෙන ගිය ආකාරයට. රාහුල හාමුදුරුවන්ට තිබුණ අත්දැකීම තිබුණේ යුරෝපයේ රටවල ප්‍රංශයේ විශේෂයෙන්ම ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කෙසේ කෙරෙනවද පරිපාලන කටයුතු කෙසේ කෙරෙනවද කියන බලපොටුද තමයි රාහුල හාමුදුරුවන්ට තිබුණේ. ඒතොර රාහුල හාමුදුරුවෝ තමන් විද්‍යෝදේශ විද්‍යාලයේ උපකුලපතිතුමා වශයෙන් වැඩබාර ගත්තාට පස්සේ අර බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල කටයුතු කෙරෙන පරිපාලනය සමගම ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ කටයුතු කරන පරිපාලන ක්‍රමය දෙක ඒකාබද්ධ කරලා අලුත් පරිපාලන ක්‍රමයක් එතුමා විශ්වවිද්‍යාලයට හඳුන්වා දුන්නා. දැන් මේ අනුව මට පැහැදිලිව කියන්න පුළුවන් එතුමා අනාගතය දැකපු කීර්තිමත් අධ්‍යාපනඥයෙක් විදිහට. එම අවස්ථාව වෙනකොට ශ්‍රී ලංකාවේ කළමනාකරණ ශාස්ත්‍රීය අධ්‍යාපනය තිබුණේ ඉතාමත්ම අඩු මට්ටමකට. විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිශතපත්‍ර උසස් පෙළ විභාගයේ සමත් වෙච්ච වාණිජ්‍ය විද්‍යා ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමේ හැකියාව තිබුණේ නැහැ. පෙරදින විශ්වවිද්‍යාලයේ අය ඇතුළු කරගත්තේ නැහැ. ඒගොල්ලන්ගේ වාණිජ්‍ය විද්‍යා උපාධියට. කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට එවැනි හැඟීමක් තිබුණේම නැහැ. දැන් මේ අවස්ථාවේදී කල්පනාකරන අධ්‍යයන පීඨයේ මහාචාර්ය ධර්මසේල මහත්මයාගේ යෝජනාවක් පරිදි රාහුල හාමුදුරුවෝ ප්‍රථම වතාවට වාණිජ්‍ය විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයේ සමත් වෙච්ච ශිෂ්‍යයින්ව විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ
ව්‍යාපාර පරිපාලන විද්‍යා සිව් අවුරුදු අලුත් පාඨමාලාවට ඇතුළත් කර ගැනීමට එකඟ වුණා. දැන් ඒ ඇතුළත් කරගැනීමෙන් පසුව තමයි වාණිජ්‍ය විද්‍යා ශිෂ්‍යයින්ව සියලුම විශ්වවිද්‍යාල වලින් අද ඇතුළත් කර ගැනීම සඳහා පිළි අරගෙන ඒ අයට විෂය ධාරාවක් විශ්වවිද්‍යාල වල හැදුනේ ඒන් පස්සේ. නමුත් ඒ අවස්ථාව වෙනකන් අධ්‍යාපනය පාසලේ වාණිජ්‍ය විද්‍යා විෂය ධාරාව ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් තිබුණේ සාමාන්‍ය පිළි විභාගයෙන් පස්සේ පොත් තබන්නෙක් වශයෙන් සේවය කරන්න, එහෙම නැත්නම් ලඝු ලේඛකයෙක් වශයෙන් සේවය කරන්න යන්න. එහෙමත් නැත්නම් මහරගම වාණිජ්‍ය විද්‍යාව පිළිබඳ විශේෂ ගුරු පාඨමාලාව හදාරලා ගුරුවරයෙක් බවට පත් වීමේ හැකියාව විතරයි තිබුණේ. දැන් රාහුල හාමුදුරන්ගේ මේ ක්‍රියාවලිය නිසා 1965 අවුරුද්දේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගත්ත වාණිජ්‍ය විද්‍යා ශිෂ්‍යයින් අද අපි බැලුවොත් එහෙම එදා සිට අද දක්වා ලෝකේ පුරාම විසිරලා ගිහිල්ලා කීර්තිමත් පරිපාලකයෝ බවට පත් වෙලා තිබෙනවා. දැන් මේ අනාගත ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය රාහුල හාමුදුරුවෝ ඉතාමත්ම හොඳින් දැක්කා. ඒකම තවත් නවීකරණයක් සිදු කළා. ඒ නවීකරණය තමයි එතෙක්කල් විශ්වවිද්‍යාලයේ පාඨමාලාවල තිබුණේ මහා බ්‍රිතාන්‍ය ක්‍රමයට අවසාන වර්ෂයේදී විෂය ප්‍රශ්න පත්‍ර 9කට පමණක් උත්තර දීලා ශිෂ්‍යයෝ විභාගයේ සමත් වීමේ ක්‍රමයක් තිබුණේ. රාහුල හාමුදුරුවෝ ප්‍රථම වතාවට ධර්මශීලා මහාචාර්ය ධර්මශීලා මහතාත් සමග එකතු වෙලා හඳුන්වා දුන්නා විවිධ විරෝධතා මැද්දේ. ඒ කියන්නේ කලාපීඨයෙන් පවා විවිධ විරෝධතාවය ඇති වුණා. ඒ විරෝධතාවයේ මැද්දේ සෑම වර්ෂයකම අවසානයේ විභාගයේ පවත්වලා අර දැනට හඳුන්වා දෙන අඛණ්ඩ ශිෂ්‍යයන්ගේ ඇගීමේ ක්‍රමය මුලින්ම හඳුනා දුන්නා රාහුල හාමුදුරුවෝ කල්පනා කරන විද්‍යා දෙපාර්තමේන්තුවේ ශිෂ්‍යයින්ට. ඉතින් මේ එක්කම ඇමරිකානු ක්‍රමයට අනුකූලව විශාල විෂයන් ප්‍රමාණයක් ඇතුළත් කළා කල්පනා කරන විද්‍යා උපාධිය සඳහා. විශේෂයෙන්ම මම විෂයන් වල මූලික හරිය කිව්වොත් ආර්ථික විද්‍යාව, කල්පනාකරණය, ගණකාධිකරණය, නීතිය, ඒ හා සම්බන්ධ සියලුම විෂයන් ඇතුළත් කරලා විශාල පුළුල් පාඨමාලාවක් හඳුන්වා දුන්නා. දැන් මේ දෙකම රාහුල හාමුදුරුවෝ කළේ අර තමන් බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයට ගැති නොවි යුරෝපයෙන් එයාට තිබිච්ච විවෘත මනස සමග ඇති කරගත්ත අලුත් දේවල් හඳුන්වා දීමේ අවශ්‍යතාවය දැනගත්ත නිසා කිරුණු දෙයක්. එතකොට රාහුල හාමුදුරුවන්ගේ පරිපාලනය ගත්තොත් ශිෂ්‍යයෙක් විදිහට මම දකින්නේ ඒ රාහුල හාමුදුරුවන්ව හැඳුන්වුවේ ශිෂ්‍යෝ වෝල්පොල් රාහුල කියලා. වෝල්පොල් රාහුල කියන එක ඒකෙන් හඳුන්වා දුන්නේ ඇත්තට මේක ගරු කටයුතු නමක්. ඒ වගේම ශිෂ්‍යයන් තුල තිබුච්ච රාහුල හාමුදුරුවන්ගෙන් තිබිච්ච බිය. ඒ බිය කීපෙක ගුණයකින් මට කියන්න පුළුවන්. දැන් එක අවස්ථාවකදී 1967 අවුරුද්දේදී මහා ශිෂ්‍ය සංගමය විශාල ශිෂ්‍ය වැඩ වර්ජනයක් මෙහෙව්වා විශ්වවිද්‍යාල ලංකාව පුරාම විශ්වවිද්‍යාලවල. ඒ වැඩ වර්ජනය ඇත්තටම මෙහෙව්වේ ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමේ මුවාවෙන් එවකට විරුද්ධ පක්ෂයව පැවති දේශපාලන පක්ෂවල අරමුණක් ඉටු කර ගැනීම සඳහා. අනිකුත් සියලුම විශ්වවිද්‍යාල වසලා තියෙද්දී රාහුල හාමුදුරුවෝ කිව්වා මේ වැනි කරුණක් සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සටන් කිරීම සුදුසුයි. ඒ නිසා මට ඕනෑම අවස්ථාවකදී පුළුවන් දහස් ගණනක් ශිෂ්‍යෝ පිට ඉන්නවා. ඒ නිසා අහවල් දිනට කලින් පන්ති වලට නොපැමිණියොත් එහෙම මේ ශිෂ්‍යයන්ව සිය කැමැත්තෙන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් අස්සූ බවට සලකලා යන්ගේ ලේඛනා රූටිය අවලංගු කරනවායි කියලා හිතන් රාහුල හාමුදුරුවෝ ප්‍රකාශයක් කළා. දැන් මේ ප්‍රකාශය කරලා දැන් දවසෙන් දවස දැන් ඔරලෝසුවේ කටුව කැරකි එනවා. දැන් ශිෂ්‍ය සංගමේ තාමත්ම තදින් ඉන්නවා. නමුත් දෙමව්පියෝ බය වෙලා දෙමව්පියෝ ඇවිල්ලා රාහුල හාමුදුරන්ගේ ඉල්ලීමක් කළා. අනේ හාමුදුරනේ අපිට තව දවසක් කල් දෙන්න. අපි මේ ළමයින්ට කියලා කොහොම හරි විශ්වවිද්‍යාලයට ඇතුළු කරගන්න එන්න කටයුතු කරන්න කියලා. ඒක දවසක් විනාඩියක් කල් දෙන්නේ නැහැ. අහවල් වෙලාවෙන් පස්සේ මේ අය පන්ති නොපැමිණියොත් මේ සිය කැමැත්තෙන් එල්ලා අසුවල්ලේ සලකලා විශ්වවිද්‍යාලයෙන් අයින් කරලා මම අලුතෙන් ළමයි අරගෙන මේ විශ්වවිද්‍යාලේ පවත් වෙනවා කියලා. ඉතින් රාහුල හාමුදුරුවෝ එවැනි ආකාරයට ඊටාත්ම තීන්දුවකට ගත්තොත් එහෙම මේ තීන්දුව හොඳට සලකලා බලලා තීන්දුව ගත්තේ. නමුත් ඒ තීන්දුවේ එළබිලා හිටියා. ඉතින් අවසානයේ සිද්ධ වුණේ ශිෂ්‍ය සංගමේ සභාපතිවරු, ලේකම්වරු, ශිෂ්‍ය සංගමේ නියෝජිත මහතුරුන්ගේ කියමන් අත්තරලා සියලුම ශිෂ්‍යෝ
පොලිමේ ඇවිල්ලා අස්සම් කළා විශ්වවිද්‍යාලේ නැවත වරක් පන්ති පටන් ගත්තා. ඉතින් මේන් පස්සේ පුවත්පත්වල රාහුල හාමුදුරුවෝ හැඳින්වුවේ අයෝමය උපකුලපති කියලා හැඳින්වුවා. ඉතින් ඒකෙන් පස්සේ බොහෝ විට ශිෂ්‍යයන්ුත් එක්ක ගැටුම් ඇති වුණා රාහුල හාමුදුරුවන්ගේ. ගැටුම් ඇති වුණාම ශිෂ්‍යංගම් රාහුල හාමුදුරුවෝ තහනම් කළා. ඒ වගේම ශිෂ්‍ය සංගම් වල නායකින්ගේ පන්ති තහනම් කළා. එවැනි කටයුතු බොහෝමයක් වෙලා ශිෂ්‍ය සංගම් ඇත්තටම රාහුල හාමුදුරුවොත් එක්ක විරුද්ධත්වයෙන් කටයුතු කළේ. නමුත් අවසානයේදී එක්තරා අවස්ථාවක් ඇති වුණා. එවකට අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් හිටපු අයමාර් ඊරිගොල්ල මහත්මයා. එතුමා නිල බලයේම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය කුලපතිතුමා එවකට තිබිච්ච පනත අනුව ඒ නියෝජ්‍ය කුලපතිතුමාට කිසිම විශ්වවිද්‍යාලයකට ඇවිල්ලා රැස්වීමකට සහභාගී වෙන්න හැකියාවක් තිබුණේ නැහැ ශිෂ්‍යයන්ගේ හුවකින් සංග්‍රහයක් නොලබා. ඉතින් මෙවැනි අවස්ථාවකදී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ස්වාභාවික විද්‍යා පීඨයේ ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම සඳහා එවකට අග්‍රාණ්ඩුකාරයා සිටි විලියම් කොපොල්ලෝ මැතිතුමාට ආරාධනා කරලා තිබුණා. එතුමා තමයි විශ්වවිද්‍යාලයේ කුලපති නිල බලයෙන්. එතකොට නියෝජ්‍ය කුලපති වශයෙන් හිටිය අධ්‍යාපනයේදී එතුමාට ආරාධනා කරලා තිබුණා. නමුත් විශාල බයක් ඇති වෙලා තිබුණා ශිෂ්‍යෝ ඊරිගොල්ල මහත්මයාගේ කතාව කරන අවස්ථාවේදී හූ කියලා එතුමාගේ කතාවට බාධා කරයි කියලා. දැන් එහෙම දෙයක් සිද්ධ වුණා නම් එකක් ඒක විශ්වවිද්‍යාල ලොකු අවනම්බුවක්. ඒ වගේම ඒ විශ්වවිද්‍යාලයේ විශේෂ අමුත්තා විදිහට පැමිණිය හිටපු අග්‍රාණ්ඩුකාරතුමාට කරන අවනම්බුවක්. ඒ නිසා රාහුල හාමුදුරුවෝ ඒ තාමත්ම උපායශීලී ලෙස රැස්වීමට දවස් 2කට කලින් සියලුම ශිෂ්‍යයන්ව කැඳෙව්වා විශාල රැස්වීමකට. කැඳවලා කිව්වා ළමයිනේ මම දන්නවා මේ ළමයින්ට මේ අධ්‍යාපන ප්‍රතිපත්තිත් එක්ක ගැටුමක් තිබෙනවා. මමත් මේ අධ්‍යාපන ප්‍රතිපත්ති වලට එකඟ වෙන පුද්ගලයෙක් නෙමෙයි. මොකද මම සෝබෝන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන නිදහස බොහොම ඉහළින් භුක්ති විඳපු ඊටාත්ම ඉහළින් අගය කරන පුද්ගලයෙක් වශයෙන් මට අධ්‍යාපනයේට උසස් අධ්‍යාපනයේට ඇමතුමාගේ ඇඟිලි ගැසීම් වලට මට එකතු වෙන්න බෑ. නමුත් එතුමා අපගේ රැස්වීමට පැමුණාම එතුමා අමුත්තේ. අමුත්තන්ට හූ කියලා සංග්‍රහ කිරීම නෙමෙයි අපේ රාජකාරී යුත්තේ. එතුමාත් එක්ක තිබෙන ගනුදෙනු මම බේරගන්න. මම මගේ කතාවේදී සම්පූර්ණයෙන්ම එතුමා විවේචනය කරලා කතා කරන්න මේ ළමයි නිස්සද්දව කීකරුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදිහට මේ අවස්ථාවේදී මේකට සහභාගී වෙලා විශ්වවිද්‍යාලයේ ගෞරවය රකින්න කියලා හාමුදුරුවෝ කතාවක් පැවැත්තුවා. මේ කතාවට අනුකූලව ශිෂ්‍යයෝ තීන්දුව කළා අපි ඊරිගොල්ල මැතිතුමාට ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලයට ඇවිල්ලා හුවකින් සංග්‍රහයක් නොලබා ආපසු යෑමේ හැකියාව ලබා දෙනවා කියලා. නමුත් ඒ අවස්ථාවේදී උත්සවයේ අවස්ථාවේදී මමත් ඒ උත්සවයේ හිටියා. රාහුල හාමුදුරුවෝ පොළේ ඉඳන් අක දක්වාම ඊරිගොල්ල මැතිතුමාට ඉතාමත්ම විනීත ආකාරයට, ඒ කියන්නේ බොහෝ විට අපි දකින්නේ අද සමාජය තුළ වෙන කෙනෙකු විචනය කරනකොට බොහොම දරදඬු ගොරෝසු භාෂාව පාවිච්චි කරලා නමුත් ඉතාමත් විනීත ආකාරයට උගත් බුද්ධිමතෙක් විදිහට එතුමා විචනය කළා මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ විශ්වවිද්‍යාලවලට දේශපාලඥයන්ගේ ඇඟිලි ගැසීම නිසා සිදුවිය හැකි හානිය, ඒ හානිය නිසා අනාගතයේ විශ්වවිද්‍යාලවල ඇතිවෙච්ච හැකි තත්ත්වය, ඒ තත්ත්වය නිසා ශ්‍රී ලංකාව උගතුන් බිහි කරන රටක් වෙනුවට අග්‍රාණ්ඩුකාරතුමාටවත් එහෙම නැත්නම් වෙනත් පැමිණ සිටින කෙනෙකුටවත් ඒ හුවෙන් ඒ අර්ථය ලැබෙන්නේ නැහැ. නමුත් මේ අර්ථය ඊටාත්ම විනීත භාෂාවක් පාවිච්චි කරලා රාහුල හාමුදුරුවෝ මේ අවස්ථාවේදී කිව්වා ඒ කීම අපිට මම හිතන්නේ ඊරිගොල්ල මැතිතුමා ඊතරම් කැමතුනේ නැහැ ඒකට. ඒ නිසා තමයි පසුව රාහුල හාමුදුරුවන්ට කැඳවලා රාහුල හාමුදුරුවන්ට දෝෂාරෝපණය කරපු අවස්ථාවේදී රාහුල හාමුදුරුවෝ කෙලින්ම එයාගේ ඉල්ලාසීමේ ලිපිය බාර දීලා විශ්වවිද්‍යාලයට ආවා. නමුත් ඊට පහුවදාම සියලුම ශිෂ්‍යාංග නැවත ස්ථාපනය කළා. අර පන්තිදානම් කරපු ශිෂ්‍ය නායකින්ව නැවතත් විශ්වවිද්‍යාලයට ගෙනෙවා. ගෙනල්ලා විශ්වවිද්‍යාලය තුළ ඊටාත්ම සාමකාමී ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්‍ය පරිපාලන ක්‍රමයක් විශ්වවිද්‍යාලය තුළ ස්ථාපනය කළා. නමුත් රාහුල හාමුදුරුවෝ කැමතුනේ නැහැ ඊරිගොල්ල මැතිතුමාගේ බලපෑම් යටතේ. එතුමාගේ එතුමා ඊටාත්ම ප්‍රසිද්ධයි, ඊටාත්ම ඉක්මනින් කේන්ති ගිහිල්ලා ඉක්මනින් කටයුතු කරන කෙනෙක් විදිහට. ඒ නිසා රාහුල හාමුදුරුවෝ කැමතුනේ නැහැ. රාහුල හාමුදුරුවෝ කෙලින්ම ඊරිගොල්ල මැතිතුමාට කිව්වලු මට මේ විශ්වවිද්‍යාලේ නෙමෙයි මට ලෝකෙ ඕන තැනක යන්න පුළුවන්. ඒ නිසා ඔබතුමා ඕනම දෙයක් කරගන්න මම මගේ ඉල්ලාසීම කියලා රාහුල හාමුදුරුවෝ එදා විශ්වවිද්‍යාලයට ආවා. ශිෂ්‍යෝ ඊටාත්ම කැළඹුණා මේ ආරංචිය අහලා. ශිෂ්‍යෝ මේ කලින් රාහුල හාමුදුරන්ට වෝල්පෝල් රවුලා කියලා කියපු ශිෂ්‍යෝ
රාහුල හඳුරන් අගය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ශිෂ්‍ය සංගමයේ විශේෂ රැස්වීමක් ඇඳෙව්වා. ඒක සභාපති වෙලා හිටියේ පසුව දේශපාලඥයෙක් බවට පත් වෙච්ච මහින්ද විජේසේකර මහත්මයා. එතුමා දීර්ඝ කතාවක් කළා රාහුල හඳුරන්ගේ ඉල්ලා හිටියා. මට මේ අපිට අපි අත්තරලා යන්න එපා, අපිව දාලා යන්න එපා, අතරමං කරලා යන්න එපා. විශ්වවිද්‍යාලයේ ඉස්සරහට ගෙන යාම සඳහා ඔබ වහන්සේ ඉන්න කියලා. නමුත් රාහුල හඳුරු තමන්ගේ කතාවේදී කළේ මම තීන්දුවක් ගන්නේ ඊ타ත්ම කරුණු හොයලා බලලා හිතලා බලලා සියලුම කටයුතු සාර්ථකගෙන. නමුත් තීන්දුව ගත්තාට පස්සේ මගේ ප්‍රතිචාරය තමයි මේ තීන්දුව කවදාකවත් මම වෙනස් කරන්නේ නැහැ. මොකද ඒක නිසා තමයි යාට අර අයෝමය උපකුලවිතුමා කියන නම පට බෙදුනේ. ඉතින් එතෙන්දී කියපු එක ප්‍රකාශයක් තමත්ම වැදගත් වෙනවා. ඒ රාහුල හඳුරු කිව්වා ළමයිනේ මමත් තරුණ කාලේ මේ ශිෂ්‍ය ව්‍යාපාරවලට උද්ඝෝෂණ වලට ඊ타ත්ම ක්‍රියාශීලී ලෙස සහභාගී වෙච්ච පුද්ගලෙක්. පොලිසියේ බැටන් පොළු පහර කතුළු ගෑස් පහරවල් මමත් භුක්ති විඳපු පුද්ගලෙක්. නමුත් මම මේ ශිෂ්‍යයන් ගැන දැකපු එකම දෝෂය තමයි මේ ශිෂ්‍යයෝ තමන්ගේ බුද්ධිය මෙහෙवला තමන් නායකයෙක් බවට පත් වෙනවා වෙනුවට වෙනත් නායකයන්ගේ අතකොළු බවට පත් වෙලා කටයුතු කිරීම තමයි මම දැකපු දෝෂය. ඉතින් මගේ එකම අභිලාෂය තමයි මේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ කවදා හරි දවසක නායකයෝ බවට පත් විය යුතුයි. ඒ නායකයෝ බවට පත් වෙ යුත්තේ වෙනත් අයගේ අතකොළු වශයෙන් නෙවෙයි තමන්ගේම බුද්ධියෙන් සහ තමන්ගේ හැකියාවෙන් වෙය යුතුයි කියන එක ඒ අවවාදය උන්වහන්සේ එදා අපිට අන්තිම වතාවට දුන්නා. ඉතින් මේ තමයි මට රාහුල හඳුරු පිළිබඳව කියන්න තියෙන ප්‍රධාන කාරණේ.